අද අපි කරලා පෙන්නන්න යන්නේ ඉදිරිපස විවරයේ සහිත බ්ලවුස් එක කපා ගන්න විදිය තමයි කියලා දෙන්න යන්නේ. ඔයාලා 60 පළල රෙද්දක් ගන්නවා නම් සාමාන්‍යයෙන් 4ට ළමලා ගත්ත හැකි. මම මේ 45 පළල රෙද්දක් ගත්තේ 36 පළල රෙද්දක් ගත්තේ. මේක මෙන්න මේ විදිහට නැම්ම පිටට හිටින්න විවරය ඔයාගේ පැත්තට හිටින්න තියාගන්න. තියාගෙන මෙතනින් අඟල් 3ක් ඇතුළට ලකුණු කරලා රේඛාවක් ඇඳගන්න. ලකුණු කරලා පස්සේ නැම්ම කොටසක් ගෙනල්ලා ඒ කියන්නේ නැම්ම කොටසක් මේ පැත්තට හිටින්න ගෙනල්ලා ආපහු මෙතෙන්ට තියාගන්න. යට කොටස විවරය සහිතව තියාගන්නේ. එතනින් අඟල් 3ක් ලකුණු කරලා නැම්මට හිටින කොටස ගෙනල්ලා අපි අඟල් 3 ලකුණු කරපු තැනට ගෙනල්ලා තියාගන්න. ඊට පස්සේ ඉහළින්ම අපි රේඛාවක් අඳින්න. ඊට පස්සේ අපි මේකේ ඉහළින් ඇඳ රේඛාවේ උරහිස දෙකට බෙදලා ලකුණු කරනවා. උරහිස දෙකට බෙදුනහම උරහිස 15යි 15 දෙකට බෙදුනහම 7මාරයි. ඊට පස්සේ අපි රැගල් රේඛාව කියලා රේඛාවක් ලකුණු කරගන්න ඕනේ. ඒ රේඛාව ලකුණු කරගන්නේ උරහිස දෙකට බෙදූ මිම්මම පහළට ලකුණු කරලා ඒ හරහා රේඛාවක් ඇඳගන්න. ඊට පස්සේ අපි මේ උරහිස දෙකට බෙදූ මිම්ම ලකුණු කරපු තැන ඉඳලා පහළටම රැගල් රේඛාවට සම්බන්ධ කරලා රේඛාව ඇඳගන්න. දැන් මම උස මිමි ටික ලකුණු කරනවා. උස මිමි ටික ලකුණු කරන්නේ අපි මේ සයිඩ් එකේ ඉඳලා අඟල් 3ක් විතර වගේ අපැරලා තමයි පහළට උස මිමි ටික ලකුණු කරන්න ගන්න. මගේ පපුවට උස පපුව දක්වා උස ඕන අපිට මේකේ ඩාට් එකක් නිර්මාණය කරනවා. අපි පපුව දක්වා උස අඟල් 10යි අඟල් 10ට අඟල් භාගයක් එකතු කරලා ලකුණු කරනවා. අපි උරහිස මූට්ටුවක් තියෙන නිසා මගේ ඉනට උස අඟල් 16යි අඟල් 16ට අඟල් භාගයක් එකතු කරලා ලකුණු කරනවා. උකුල දක්වා උස නැත්නම් බ්ලවුස් එකේ උස මගේ 24යි. 24ට මම අඟලක් එකතු කරලා ලකුණු කරනවා. මේ වාසි අඟල් භාගයකුත් උරහිස මූට්ටුවට සඳහා අඟල් භාගයකුත් යට වාටි නමා ගැනීමට අඟල් භාගයකුත් විදිහට. ඊට පස්සේ කරවට 4ට බෙදලා මම කරවට 15යි 15 4ට බෙදලා එන අගය අපි කර 5ට ලකුණු කරනවා. කරවට 15යි 3යි 3 කාල 3යි 3 කාල මම කර 15ට ලකුණු කරනවා. මම මේ ඉදිරිපස පළුවත් පිටිපස පළුවත් දෙකම එකට අඳින්න අරන් තියෙන්නේ. ඉදිරිපස පළුව ලකුණු කරන්නේ විවරය සහිතව තියාගත්ත කොටසට. පිටිපස අඟලක් පහත් කරලා ලකුණු කරනවා. ඉදිරිපස කරවට 4ට බෙදලා එන අගය පහත් කරනවා. පිටිපස කර අඟලක් පහත් කරනවා. මේක කොළර සහිත නිසා අඟලක් පහත් කරන එක සම්මතව තියාගත්තට ගැටලුවක් නැහැ. හරහට කරවට 4ට බෙදලා අඟල් භාගයක් අඩු කරලා ලකුණු කරනවා. එතකොට අපි කරවට 4ට බෙදුනම 3යි 3 කාලයි භාගයක් අඩු කරපුවම 3යි කාලයි. ඊපස්සේ මේක මෙන්න මේ විදිහට
වක්‍රාකාර හැඩයක් ඇඳ ගන්න. ඉදිරිපස් පළුවෙත් අපි මේකෙම ඇඳ ගන්නවා. පස්සේ ඉදිරිපස් පළක් කපද්දි වෙනස් විදියට මේක ඔයාලට පුළුවන් මෙන්න මේ විදියට අඟල් භාගයක් ඇතුළට තියලා මේ හැඩේ ඇඳ ගන්න. නැත්නම් අපි කපනකොට මේක නමලා කපා ගන්න පුළුවන්. මෙතනින් අඟල් භාගයක් පහත් කරලා ඒකාව ඇඳ ගන්නවා. මෙතනින් අඟල් භාගයක් පහත් කරලා මේ අතර මැද මෙන්න මේ අතර මැද හොයාගෙන අඟල් භාගයක් ඇතුළට වෙන්න මේ රේඛාව අඳින්න. ඇඳලා අපි මේ හැඩ කරපු රේඛාවේ ඉදිරිපස අත්කට ඇඳ ගන්නවා. කෙලින් ඇඳපු රේඛාවේ පිටුපස අත්කට ඇඳ ගන්නවා. ඊට පස්සේ අපි මේ රැගල් රේඛාවේ පපුවට හතරට බෙදුණු අග ලකුණු කරනවා. පපුවට 42යි මිනිමේ 42 හතරට බෙදුනහම 10 අමාරයි. 10 අමාරට මම මේකේ මෙහම වාසිය අඟල් 1මාරක් එකතු කරනවා. 10 අමාරයි 1මාරක් එකතු වුනහම අඟල් 12ක් විදියට තමයි එන්නේ. පපුවට හතරට බෙදලා අඟල් 1මාරක් එකතු කරලා මම රැගල් රේඛාවේ ලකුණු කරනවා. එම අගයම පපු රේඛාවෙත් ලකුණු කරනවා. පපු රේඛාවේ මිනිම තමයි රැගල් රේඛාවෙත් ලකුණු කරන්නේ. ඉන රේඛාවේ ඉනවට 36යි. 36 හතරට බෙදුනහම 9යි. අඟල් 9ට අඟල් 1මාරක් එකතු කරලා ලකුණු කරනවා. වටමිමි වලට අපි එකතු කරන ප්‍රමාණය මෙතන ඉඳන් පහළට අඟලයි නම් අඟලයි 1මාරයි නම් 1මාරයි ඒ විදිහට එකතු කරන්න ඕනේ. කුලවටත් මගේ 42 හතරට බෙදුනහම 10 අමාරයි. 10 අමාරට අඟල් 1මාරක් එකතු කරාම අඟල් 12යි. ඊට පස්සේ මම මේ විදිහට අංශ රේඛාව ඇඳ ගන්නවා. අංශයේ පැත්තෙන් ඉහළට අඟල් 2ක් විතර වගේ ඔසවලා මේක ඔයාලට කැමති විදිහට හැඩ කරගන්න පුළුවන්. මේකේ අංශය ඔසවන එක ඔයාලට මේකේ හැඩය වෙනස් කරගන්න පුළුවන් ප්‍රමාණය. අපි දැන් මේ කොටස කපා ගමු. මම මේක කපා ගන්න කලින් මෙන්න මේ කොටස ඒ කියන්නේ මේ ඉස්සරහට ඕපන් තිබ්බ කොටස අඟල් භාගයක් එළියට හිටින්න මෙන්න මේ විදිහට තියලා නමා ගන්න. අඟල් භාගයක් ඇතුළට හිටින්න තියලා නමා ගන්න. නමාගෙන මම මුලින්ම මේකේ කපන්නේ පිටුපස් පළුවේ කර කපලා අපි උරහිසට මහුවාසි තියලා තියෙන්නේ. මේකෙත් කපන්නේ පිටුපස අත්කට රේඛාවෙන් තමයි අපි කපලා අයින් කරන්නේ. මම මේක ඩාට් එක නිර්මාණය කරේ නැහැ. ඒක මම එක් කරලා ඊටු ටික කපන් යන්නම්. මගේ ඩාට් එකේ දුර අඟල් 8යි. අඟල් 8 දෙකට බෙදුනහම අඟල් 4යි. ඒ 4 පපු රේඛාවේ ලකුණු කරලා අඟලක් පහත් කරලා පහළට රේඛාව අඳිනවා. මේකෙත් අඟල් 4 තියෙනවද කියලා බලමු ඉන රේඛාවෙත්. නැත්නම් හැඩය වෙනස් වෙනවා. මේක අඟල් 4මාරක් තියෙනවා. ඒ 4මාරම පහළට ලකුණු කර ගන්නවා. ඩාට් එක මම ඩාට් එක අඟල් භාගයක් දෙපැත්තට තියලා ඩාට් එක ලකුණු කර ගන්නවා. මේ අපි තිබ්බ අඟල මේ පැත්තෙන් දීලා ආපහු මේ රේඛාව ඇඳ ගන්න ඕනේ.
මම කිව්වා මේක බ්ලවුස් එක ඩාට් එකක් එක්කම අහන්න කියලා. අපි දැන් මේ රේඛාවේ නෙමෙයි මේ එහෙන් ඇඳ රේඛාව තමයි කපන්නේ. මොකද ඩාට් එකට දුන්න ප්‍රමාණය දීලා තමයි කපන්න ඕනේ. දැන් වාසිය තියන්න අවශ්‍ය නැහැ. අනුවාසිය අපි ඔක්කොම එකතු කරලා තියෙන්නේ. මේකේ අපි ඉදිරිපස මේකේ ඔයාලා කාබන් කොලයක් තියලා අඳගත්තත් කමක් නැහැ. ඔයාලට පහසු විදිහකට නැත්තම් නිකන් හිතේ වදිසිට අඳගත්තත් ප්‍රශ්නයක් නැහැ. අත්කටත් ඒ විදිහට ලකුණු කරගන්න. ඔයාලට පේනවා ඇති කාබන් එකේ ඇඳුණු ප්‍රමාණයට මේ ඉදිරිපස කරයි අත්කටයි තමයි කපන්නේ. මේක පොඩි කොටස් දෙකක් කැපිලා ඉවත් වෙනවා. අපි ඉදිරිපස ඉවරයි සල්තේ බ්ලවුස් කොටස කපාගෙන ඉවරයි. ඊට පස්සේ අපි මෙන්න මේ ඩාට් එක අනිත් කොටස් වල ලකුණු කරගන්න ඕනේ. කාබන් කොලයක් හරි ඇල්පනිති ආධාරයෙන් හරි මේක ඇඳ ගන්න. ඇඳගත්තාම පාස්